හලෝ අයිබෝව වේවා කොහොමද ඉතින් අද පොඩ්ඩක් විශේෂ දෙයක් කරන්න යනවා අපි මේ අපේ ග්‍රෝවින් ඩෝම් එකේ දැන් මම පෙන්නන්නම් ඔයගලන්ට පැල ටික කළුරයි වගේ. ඒ පැල ටික කොහොමද තියෙන්නේ කියලා කළුරයි වගේ ඉරේලිය මදි අවුවේ නෑ තාම එළියේ මේ වෙනකොට පැල ටික තියෙන විදිහ මුලින්ම පෙන්නන්න. ඔන්න බලන්න පේනවද? අපි අද පොඩ්ඩක් හීටර්ස් ඔන් කළා මේ එළියේ අවුව නැති හින්දා පරිසර උෂ්ණත්වය මේක ඇතුලේ තියෙන්නේ 16යි කියලා. ඒ හින්දා මං ආපු ගමන් කළේ හීටර්ස් ටික ඔන් කරපු එක. මේ මෙන්න මේ වගේ තමයි දැන් අපේ තියෙන්නේ තක්කාලි ටර්නන් මේ රූට බේගා කේල් කැබේජ් බීට්රූට් තව මොනවද පම්කින් සලාද කොළ මේ හරිය මොනවද තක්කාලි අතන බඩි රිංගු තියෙනවා මේ hot peppers මේවත් hot pepperද ඔව් ඒකත් hot pepper basil තියෙනවා දාස්පෙතිය වගේක් තියෙනවා තව මේ හරිය තියෙනවා මොනවද ඔමෙන්ඩ මේ හරිය තියෙනවා කොත්තමල්ලි කොළ තියෙනවා තව වැඩිපුර කොත්තමල්ලි පැල තියෙනවා නස්ට්‍රාෂියන් කියන මල් පැලේ බේසිල් ඕවා තියෙනවා ඊට පස්සේ අර එදා හිටවපු ලුණු ටික පැල වේගෙන එනවා පේනවනේ ලුණු වල තව මොකක් හරි ඇටයකුත් එනවා සීඩ් එකක් කටලාද කොහෙද මේ ලුණු ටික පැල වේගෙන එනවා මේ පැත්තේ පිපිඤ්ඤා තියෙනවා ඕවා තමයි තියෙන්නේ හොඳද දැන් ඉතින් අද මං කිව්වනේ අපි අද විශේෂ දෙයක් කරන්න යනවා කියලා ඊට සෝෆ් උනාද වයර් පෑගුණා මට ඉතින් ඒ විශේෂ දේ තමයි අද සමහරක් කියන්නේ සමහරක් නෙවෙයි සමහරක් පැලවල් වලට මේ මම පොහොර දෙන්න යනවා. ඉතින් අද ඒගොල්ලන්ගේ ෆර්ටිලයිසර් ඩේ එක. ඒගොල්ලන්ට පොඩි බූස්ට් එකක් දෙනවා. දැන් හරි තව ටිකක් ලොකු වෙන්න එහෙම කියලා. ගිය සතියේ සිකුරාදා මේ සිකුරාදා නෙමේ ගිය සතියේ සිකුරාදා සමහර පැලවල් වලට මම පොහොර දුන්නා. එහෙම පැලවල් වලට මම අද පොහොර දෙන්නේ නැහැ. ඒ කියන්නේ සතියෙන් සතිය දෙන්න ඕනේ නැහැ. සති දෙකෙන් දෙකට දුන්නාම හොඳටම ඇති. මම ගිය සතියේ දෙන්න බැරි වුණ පැල. ඒ කියන්නේ මම ඒ වෙලාවේ පොහොර දෙනකොට ඒ පැලවල පොහොර දෙන තත්ත්වයට සුදුසු නැති ඒවා. අද ඉතින් මම දන්නවනේ මම දුන්නේ මොනවටද නැත්නම් මොනවටද කියලා. ඉතින් ඒ වලට අද පොහොර දෙනවා. ගිය සතියේ දීපු වලට දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දෙන්නේ ආයි ලබන සතියේ. මේ අර එහෙම දීපු නැති අයට තමයි දෙන්නේ. ඉතින් මම ගිය සතියේ පොහොර දීපු නැති අය තමයි ඔය බේසිල් එතකොට මේ නස්ට්‍රාෂියම් සලාද කොළ පිපිඤ්ඤා වටක්කා මොකක්ද දුන්නේ නැත්තේ බඩි රිංගු බීට්රූට් එක ට්‍රේ එකකට දුන්නා එක ට්‍රේ එකකට දුන්නා අනිත් ට්‍රේ පහටම දුන්නා එක ට්‍රේ එකකට දුන්නා ඔය වගේ සමහර රූට බේගා ට්‍රේ පහකට දුන්නා ඉතුරු 8ට දුන්නේ නැහැ ඔහොමම තියෙනවා හොඳද ඉතින් මම එහෙම නොදෙන්න හේතුව දැන් ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ ගිය පාර මම පොහොර දෙනකොට සමහර පැලවල තිබ්බේ මෙන්න මේ සීඩ් ලීව්ස් කියන මේ කොළ දෙක විතරයි. ඒ කියන්නේ ෆේක් ලීව්ස්. ඒ අර බීජේ පලාගෙන එන්නේ මේ මුලින් වෙන කොළ දෙක. ඒ දෙක ආවහම අපි මේ පොහොර වර්ග දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ true leaves කියලා ඇත්ත කොළ තියෙනවනේ. ඇත්ත කොළ සෙට් දෙකක් ආවහම ඔයාට පොහොර දෙන්න පටන් ගන්න පුළුවන්. මේ වගේ එකකට ඔයා පොහොර දුන්නාම වෙන්නේ, ඒ කියන්නේ මෙතන මුකුත් නැතුව සීඩ් ලීව්ස් දෙක විතරක් තියෙන කොළයකට පොහොර දුන්නාම වෙන්නේ, ඒ පැලේ මැරෙනවා. මැරෙනවා. මේ වගේ true leaves ආපු කොළයකට දුන්නාම මේ එයා පෝෂණය උරාගෙන ලොකු වෙනවා. ඉතින් ඕක තමයි රීසන් එක සමහර ඒවාට ගිය පාර නොදෙන්න හේතුව. ඒගොල්ලන්ට තිබ්බේ ෆේක් ලීව්ස් කොළ දෙක විතරයි. ඉතින් මෙදා පාර මං හිතනවා ඔක්කොටම මට දෙන්න පුළුවන්. ගිය සතියේ දීපුවට අමතරව එයාලට නැතුව ඉතුරු ඔක්කොටම දෙන්න පුළුවන්. පේන විදිහට ඔක්කොගෙම ඇත්ත කොළ ඇවිල්ලා ෆේක් ලීව්ස් නෙමෙයි true leaves ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි පොහොර එක මික්ස් කරගෙන තියෙන්නේ මම. අපි දෙන්නේ මේ අවදියේ පැලවල් වලට 20. එහෙම නැත්නම් 20. මේක වතුර වල දිය වෙන පොහොරක්. හොඳේ. water soluble පොහොරක්. මේ 20 කියලා කිව්වේ 20 NPK. ඔක තමයි 20 එකේ අකුරු ටික එන්නේ NPK
නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස්. එතකොට ඔයාගේ පොහොර එකේ අඩංගුයි නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් 20 අඩංගුයි. හරිද? ඉතින් ඒක වතුර දිය කරගන්න ඕනි. මම මේක දිය කරගෙන දැන් හදාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම මේ වගේ චූටි පැලවල් වලට ඔයගොල්ලෝ ඇට පොහොර දාන්න යන්න එපා. පළවෙනි පාර يعني දෙපාරක් තුන් පාරක් විතර ඇට පොහොර දාන්න යන්න එපා. දෙපාරක් තුන් පාරක් විතර මේ වතුර දිය කරන පොහොරක් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ලොකු පොට් වලට දාලා මාරු කරලා බිම හිටේවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕන ඇට පොහොර මොන හරි දෙනවා නම් ඒව දෙන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කාබනික වගාවක් නම් කරන්නේ කොම්පෝස්ට්, බ්ලඩ් මීල්, බෝන් මීල්, එතකොට ගැඩවිල් පොහොර ඔය වගේ ඒව දෙන්න පුළුවන්. ඉතින් අද නම් මම දෙන්නේ මෙතන 20 17 නෙමෙයි 220 පොහොර එක දෙන්නේ. දිය කරගෙන තියෙන මම කියන්නේ මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා. ඔයාලට ඕන බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. ඒකවත් නේ ඕන බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. ඔයා බලන්න ඕනි ඒක NPK රේෂියෝ එක බලලා ඒ නම් නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් නෑ වැරදුනා NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් නේ බලලා 20 තියෙන එකක් ගන්න ඕනම බ්‍රෑන්ඩ් එකකින් එක ප්‍රශ්න නැහැ. ඊට පස්සේ වඩා වැදගත්ම දේ ඔයගොල්ලෝ මෙයාව දිය කරනකොට ඒ ලේබල් එකේ තියෙන උපදෙස් අනුගමනය කරන්න. සාමාන්‍යයෙන් ඔයාලට තියෙනවා නම් ලීටර් 5කට වතුර ලීටර් 5කට මිලි මේවා දාන්න ග්‍රෑම් 20ක්. එතකොට ඔයා ඒක තමයි ෆලෝ කරන්න ඕනේ. එහෙම නැතුව ඔයා ලීටර් 5කට මේ මම නිකන් කියන්නේ හොඳේ මම මගේ එකේ එහෙම තිබ්බේ නෑ මගේ එකේ තිබ්බේ වෙන ගණන් මම ඔයගලන් නිකන් කියන්නේ මම මගේ ගණන් කියන්නේ නැති සමහර අය පොහොර අරන් ගිය පාර මට මතකයි මට මැසේජ් කරනවා ඔයා මෙන්න මෙච්චරක් කිව්වා මේ ඒ වුණාට අපේ එකේ මෙච්චරයි දිය කරන්න කියලා තියෙන්නේ කියලා. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා මම කියන්නේ මම ගාව තියෙන එක ගැන ඔයා ගන්න පොහොර පැකට් එකේ තියෙන විදිය තමයි ඔයා දිය කරන්න ඕනි කියලා. ඒ හින්දා මම මේ පාර කියන්නේ පොහොර බ්‍රෑන්ඩ් එක කියන්නේ එතකොට දිය කරන විදිය කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා ඕගොල්ලෝ කියවන්න ඕගොල්ලන්ගේ ලේබල් එක. ඒක තමයි වඩා වැදගත්ම දේ ගහකට පොහොර දෙනකොට හරි ඕනම දෙයකදී මුලින්ම කියවලා ඉන්න. ඉතින් හොඳට දිය කරන්න මෙයාව. ඒ උපදෙස් පිළිපදින්න එයාගේ බෝඩ් මේ එයා මොකද්ද බොක්ස් එකේ කියනවනේ මෙච්චරක් මේ ප්‍රමාණයට මෙච්චරක් දිය කරන්න කියලා. ඒක පිළිපදින්න ආනේ නෑ ඊට වඩා මට ටිකක් වැඩිපුර දාලා මම එයාව ලොකු කරගන්න හදනවා කියලා ඒ වගේ දේවල් කරන්න එපා. ඒකට ඔයාගේ පැලේ මැරෙන්න පුළුවන්. ඒ කිව්වොත් ඒගොල්ලෝ ඒ නියමිත දේවල් කියලා තියෙන්නේ ඒ උපදේශ අපි පිළිපදින්න ඕන හින්දා. මනුස්සෙට බෙහෙත් දෙනවා වගේ තමයි ගහකට පොහොර දෙනවා කියන එකත්. මනුස්සෙට බෙහෙත් වැඩිපුර ගත්තොත් එහෙම එයාට හොඳ නෑ. එයාගේ ඇඟ ඇතුලේ තියෙන අවයව වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි පැලයකටත් උඹ ලොකු යන් ඉක්මනට කියලා පොහොර ටික ගහලා දැම්මොත් එයා මැරෙන්න පුළුවන්. එයාගෙන් අපිට ඕන දේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බෑ. එයා අඩාල වෙන්න පුළුවන්. වැඩිම අඩාල වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙනම් මතක ඇතුව කියන්නේ මම මේක සැරින් සැරේ කියන්නේ පොහොර පැකට් එක කියවන්න. මොනවද එයා ලියලා තියෙන්නේ ඒ උපදේශ අනුගමනය කරන්න. ඊට පස්සේ හොඳට දිය කරගන්න. දිය කරනකොට පොහොර දානකොට ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න. දැන් මම පොහොර ටික ඔක්කොම දිය කරගෙන තියෙන්නේ. එහෙනම් අපි ගස් වලට පොහොර දාන්න පටන් ගමු. හරි ඔන්න මම අද පොහොර දාන්න පටන් ගන්නෙ මේ මගේ සලාද පැලවල් වලින් හොඳට මේ තෙමෙන්න දාගෙන යන්න. ඔයාලට මේකට වඩා ලේසි තව ක්‍රමයක් කරන්න පුළුවන් මේ පොහොර දාන එක. මේ බොටම් වෝටර් කියලා මේ පුරවලා පොහොර මික්ස් කරලා මෙතනට දාලා පැය දෙකක් ගිහිල්ලා වතුර ටික අයින් කර වෙන එකකට දාන්න පුළුවන්. මට මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ෆාම් එකේ වතුර හිඟ ප්‍රශ්නේ. මම වතුර ගේනවා ගෙදරින් අපි මේ ඒ හින්දා ඒ දෙයක් අපිට කරන්න බෑ. අපිට මේ වගේ තමයි කරන්න පුළුවන් වෙන්නේ. මේ ඉතින් අපි මෙන්න මේ විදියට දානවා. හොඳට තෙමෙන්න. මේ දැන් තව පොහොර දානකොට තව දෙයක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් වහින වෙලාවල් වලට පොහොර දාන්න එපා. දැන් ඔයා එළිය පැල හදන කෙනෙක් නම් මේ වහින වෙලාවට මම පම්කින් වලට පොහොර දාන්නේ නෑ. අද මේ තියෙන්නේ වට්ටක්ක. වැඩි කැඩින්නේ. හරි. මේ මෙයාලට මම අද පොහොර දාන්නේ නැහැ. මට මෙයාලව දැම්ම මේව කරගන්න ඕනේ නැහැ. පේනවද මේ? තාම මේ true leaves නෙමෙයි තියෙන්නේ. මේ තියෙන්නේ seed leaves. මේ දැන් තමයි ආ එළියට එන්න හදන්නේ. එහෙනම් මම ඒගොල්ලන්ට පොහොර දාන්නේ අද. මේගොල්ලන්ට ඒතකොට මට දාන්න පුළුවන්. ඊළඟ සතියේ කලින් සතියේ දාපු අයත් එක්ක ඒගොල්ලන්ට දාන්න පුළුවන්. හරිද? අපි දැන් beetroot වලට දාමු. අපිට ගිය පාර දාන්න බැරි වුණේ beetroot වලට. මේ මතකයිනේ මං කිව්වා
වහින වෙලාවල් වලට එළිය පැල තියෙනවා නම් පොහොර දාන්න එපා. ඔයගොල්ලෝ විශේෂයෙන් කැටපොහොර එහෙම දාපු කාලෙක මේ අනිවාර්යයෙන්ම කැටපොහොර එහෙම දැම්මට පස්සේ වතුර දාන්න. නැත්තම් වගේ මේ පැලේ මැරෙන්න පුළුවන්. මට හිම වෙලා තියෙනවා. මල් පැල වගේ එකට වතුර දාන්න අමතක වෙලා මේ පොහොර දැම්මට පස්සේ මල් පැල ටික මැරලා ගියා. පිච්චිලා අවුව රස්නේ වැඩි හින්දා මේ හින්දා මතකතුව වතුර දාන්න. කැටපොහොර වගේ දැම්මහම ඊට පස්සේ මේ ඔය පොහොර දානකොට එහෙම මේ කොළවල් වලට එහෙම දාන්න එපා ගොඩක් ලං කරලා මේක නම් දියර පොහොරක් වගේ නේ. හින්දා මුල් වලට තමයි ගොඩක් මන් දාන්නේ. මේ කොළ එහෙම පිච්චෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න පුළුවන්. මේ කැටපොහොර වගේව දානවා නම් මේ වලට මම කැටපොහොර දාන්නේ නැහැ. හොඳේ මම මේ නිකන් කියන්නේ ඔයගොල්ලෝ එළියේ තියෙන පැලවල් වලට කැටපොහොර වගේව දානවා නම් ඔයගොල්ලෝ මේ මුල යටටම දාන්න එපා. පොඩ්ඩක් ඈත් කරලා දාන්න ඕනේ. මම දවසක එහෙම දාන වීඩියෝ එකක් පෙන්නන්නම්. මම මේ ලෑස්තිලා ඉන්නේ මගේ ගෙදර තියෙන බෙරි ගස් වලට මොන බෙරිද? රාස්බෙරි. මම මේකට දැම්මද මත දැම්මේ නැහනේ. බෙරි බ්ලූබෙරි වගේ මේ පැල ටිකක් තියෙනවා මේ ඒ පැලවල් වලට බුෂ් තම හැදිගෙන එන ඒගොල්ලන්ට කැටපොහොර ටිකක් දාන්න මම මේ ප්ලෑන් කරන් ඉන්නේ. මම එතකොට කියලා දෙන්නම් හරි විදියට කොහොමද කැටපොහොර දාන්නේ කියලා. එහෙනම් මෙන්න මෙහෙම තමයි අද අපි අපේ ග්‍රෝවින් ඩෝම් එකේ සීඩ්ලින්ග්ස් වලට පොහොර දාන්නේ. ලබන මාසේ කියන්නේ 6 වෙනි මාසේ 5 වෙනිදා අපි ප්ලෑන් කරන් ඉන්නවා අපේ පළවෙනි සීඩ්ලින්ග් සේල් එක තියන්න. ඔයා මේ අවට නම් ඉන්නේ. ඔයාට එන්න පුළුවන් අපි පෝස්ට් එක දැම්මහම. හරි එහෙනම් අපි ගියා. බයි බයි පරිස්සමින් ඉන්න.